සුබ දවසක් කියලා පිළිගන්නවා ඕගොල්ලෝ මේ එකතු වෙලා ඉන්නේ ප්‍රමෝද් ටෙක්කේල්ගේ YouTube channel එකත් එක්ක. මම අද මේ වීඩියෝ එකකින් ගෙනාවේ අපි ස්මාර්ට් ෆෝන් එකේ ඔන්ලයින් තියාගෙන ඉන්නකොට නිතර අපි ෆෝන් එකට WhatsApp message call settings එකේට එනකොට අපිට ඒක හෙන වදයක්. අපි ඒක නතර කරන්නේ කොහොමද කියලා බලමු. ඒත් එක්කම අපි ෆෝන් එක ඔන්ලයින් තියාගෙන හිටියත් WhatsApp එකේ ඉන්න කට්ටියට අපි ෆෝන් එකේ data off කරලා ඉන්නවා වගේ පේන්න හදාගන්නේ කොහොමද කියලා බලමු. හරි. හරි එහෙනම් වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට කොහොමද බලමු හරියට setting හදාගන්නේ. හරි. ඔයා බලන්න මගේ ෆෝන් එකේ WhatsApp එක open කරගන්න. WhatsApp එක open කරගත්තට පස්සේ ඔයාගේ WhatsApp එකේ දකුණු පැත්තේ කෙළවරේ තියෙනවා තිත් තුනක්. මෙන්න මේ තිත් තුන උඩ මේ විදිහට එකපාරක් ටච් කරන්න. එන්න මේ විදිහට ටච් කරාට පස්සේ මෙතනින් පහළට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් settings කියලා තියෙනවා. මෙන්න මේ settings කියන තැන එකපාරක් මේ විදිහට ටච් කරන්න. මෙන්න මේ විදිහට setting කියන තැන ටච් කරාට පස්සේ ඔයාලට ටිකක් පහළට ආවට පස්සේ බලා ගන්න පුළුවන් storage and data කියලා. මෙන්න මේ storage and data කියන setting එක උඩ මේ විදිහට එකපාරක් ටච් කරන්න. එන්න මේ විදිහට ටච් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන proxy කියලා තියෙනවා. මෙන්න මේ proxy කියන තැන එකපාරක් මේ විදිහට ටච් කරන්න. මෙන්න මේ විදිහට ටච් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මගේ use proxy කියන තැනට ඉස්සරහින් ටික් මාක් එකක් තියෙනවා. මෙන්න මේ ටික් මාක් එක ඕෆ් වෙලා තමයි තියෙන්නේ. ඊට පල්ලෙහෙන් ඔයාලට බලා ගන්න පුළුවන් 1.1.1 කියලා තියෙනවා. ඒ වගේ ඉලක්කම් ටිකක් තියෙනවා. මෙන්න මේ ඉලක්කම් ටික ඔයාගේ නැති වෙන්න පුළුවන්. ඔයාගේ මේ ඉලක්කම් ටික තියෙන තැන setup proxy කියලා ඇති. ඉන්න එතන ටච් කරන්න ඔයා. එතන ටච් කරාට පස්සේ ඔයාගේ මෙතන proxy host කියලා තියෙනවා. ඔයා මෙතනින් ගහ ගන්න ඕන 1.1.1 කියලා ඔයා විතර ගහලා මෙතන උඩින් තියෙනවා මෙතන හරහට යන ඉරි කැල්ලක් තියෙනවා. මෙන්න මේ ඉරි කැල්ල උඩ එකපාරක් ටච් කරන්න ඕන. ඊට පස්සේ ඔයාට ඔයාගේ ගහපු කෝඩ් එක ඔයාට එතන පෙන්නනවා. එතන පහලින් බලා ගන්න පුළුවන් disconnect කියලා තමයි පෙන්වන්නේ. ඊට උඩින් ඔයාට බලා ගන්න පුළුවන් use proxy කියලා තියෙනවා. මෙන්න මේ use proxy කියන තැන ඉස්සරහින් ටික් මාක් එකක් තියෙනවා. මෙන්න මේ ටික් මාක් එකට ඔයාට මේ විදිහට ටික් එක ඔන් කරගන්න ඕනේ. ටික් එක ඔන් කරගත්තට පස්සේ ඔයා ඊට පස්සේ බලන්න ඔයාගේ chat එකකට ගිහිල්ලා ඔයා message එකක් දාලා ඒ message එක යනවද කියලා. මම මෙන්න මේ විදිහට යනවා chat එකකට. මෙන්න මේ chat එකකට ගිහිල්ලා මම මේ විදිහට message එකක් දානවා. ඒ message එක යනවද බලමු. හරි. ඔයාට බලා ගන්න පුළුවන් සාමාන්‍ය data අපි on කරලා තිබ්බනම් එක හරියක් පේනවා. එක හරියක් විතරක් වැටෙනවා. ඒ විදිහටත් පේන්නේ නැහැ. දාපු time එක පෙන්නනවා 2 pm කියලා. හරි. අපි දැන් අතෙන්ට ගිහිල්ලා අපි අර setting එක off කරලා බලමු. ඔයාට ආයෙත් මෙතන තිත් තුන උඩ එකපාරක් touch කරනවා. ඒ විදිහට touch කරගත්තට පස්සේ මෙතනින් පහළ settings කියලා තියෙනවා. එතනින් ටිකක් පහළට ආවට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් storage and data කියලා තියෙනවා. එතනින් ටිකක් ආවට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් proxy කියලා තියෙනවා. මෙන්න මේ proxy කියන දේ එකපාරක් touch කරන්න. එතන touch කරාට පස්සේ අපි ඉස්සෙල්ලා මෙතනින් on කරපුව tick mark එක off කරලා තියාගන්න. off කරාට පස්සේ අපි ඉස්සෙල්ලා දැන් මම බලන්නම් ඔයාට බලා ගන්න පුළුවන් මෙතන අර අපි දාපු message එක ගිහිල්ලා තියෙනවා. හරි. එහෙනම් අදට මේ ගෙනාපු වීඩියෝ එක ඉවරයි. ඔයාලට මේ වීඩියෝ එක වැදගත් කියලා හිතෙනවා නම් පහළ තියෙන subscribe button එක එකපාරක් touch කරලා bell icon එකත් all කරලා තියාගන්න. මම ඉස්සරහට ගේන වීඩියෝ ඔයා ගාවටම ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. කරගන්නත් පුළුවන්. මම මේ විදිහට